පියාණනි පැමිණ සිටින්නා වූ හැම දේවදාසියක්ම දාසියෙක්ම ස්වාමීනි දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ උතුම් වූ නාමෙන් ඔවුන් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තය අපමාදයේ තබන්න. මගේ ජීවමාන දෙවි පියාණනි පටන් ගැන්මේ සිට මේ පුරා පැය තුල ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ වහන්සේම මඟ පෙන්වමි. ස්වාමීන් වහන්සේගේ දාසයා කරන කොටගෙන දිව්‍යමය වචනේ අපට ස්වාමීනි ලබා දුන මැනව. ස්වාමීනි සම්බන්ධ වෙන්න නොහැකි අය ස්වාමීනි සියලු කාල ගුණය සියල්ල ස්වාමීනි පස්සේ කළා ඔබ වහන්සේ සම්බන්ධ කරන මෙන්ද අපි ඉල්ලා සිටිනවා. මගේ දෙවියන් වහන්සේ මේ වචනය මත ජීවත් වෙන්න මේ ජීවනයේ තුල ස්වාමීනි අපට ක්‍රියාවට නැංවෙන්න ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය අපි එකිනෙකා මාධ්‍ය දැන් තබනු මැනව. දැන් ඔබ වහන්සේගේ දාසය සම්පූර්ණයෙන්ම බාරයි. කැපයි නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් වූ බලවන්ත නාමයෙන්. ආමේන්. Amen, amen. Hallelujah. Amen. අපි ළඟ හිටියා. දැන් අපි 60ක්ම 10000 ගාණක් වෙනසින් දුරින් ඉන්නේ. හැබැයි we can send the word. වචනය අරින්න පුළුවන්. Hallelujah. වචනය අරින්න පුළුවන්. වචනය නවත්තන්න බෑ බිත්ති වලට යකඩ වලට. වචනය ජීසස් ආව බිත්තිය තුලින් ඇවිල්ලා තෝමස්ට පෙන්නුවා අත. Hallelujah. Thank God for everyone here. Thank God. Humble before you, God. Humble before God. අපි ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ අපි පාවිච්චි කරපු ගැන ලංකාව දේශයේ උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. බයිබලයේ කියලා තියෙනවා spirit is strong but the flesh is weak කියලා. මාංශය දුර්වලයි. උන්වහන්සේ සේවය කරලා ආවම ලොකු මහන්සියකුත් වෙනවා. හැබැයි ඒක ඉතින් බිස්නස් එකේ හැටි. හලෙලූයා. so අපි මිනිස්ටර්ස්ලා වුණාම දැනගන්න ඕනේ. Serving the Lord is not easy but it is possible with උන්වහන්සේගේ grace එකත් එක්ක මහිමයත් එක්ක. හලෙලූයා. එම නිසා තමයි gospel එකේ කියනවා the shepherdලා they were watching ඒගොල්ලෝ බැටළුවන්ව බලාගත්තේ රාත්‍රියේ කියලා කියනවා. They were watching the flock by night. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සේවකයන්ට 8 ඉඳන් 5 වෙනකන් නෙවෙයි ජොබ් එක තියෙන්නේ. හalleluya. අපිට කොයි වෙලාවෙ උන්වහන්සේ වැඩ කරන්න කියයි දන්නේ නැහැ. අද අපි ඉගෙන ගන්න යන්නේ ගිවිසුම කියන එක. මට තේරුණා ලංකාවේ අපිට ඒ ගිවිසුම කියන එක හරියට ගොඩක් අයට මේ ඒක සබ්ජෙක්ට් එකක් වශයෙන් ඉගෙන ගන්න නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න නැහැ කියලා. අපි ඒක තමයි ඉගෙන ගන්න යන්නේ. සමහරක්ලාට අපිට කොටස් 3කට කරන්න වෙයි. නමුත් ඒක වටිනවා. ඒක ෆවුන්ඩේෂනල් ප්‍රින්සිපල් එකක් ක්‍රිස්තියානිටි එකේ. කිවිසුම කියන එක, කවනන්ට් කියන එක. අපි දන්නවා බයිබලෙත් කියනවා පරණ කිවිසුම සහ අලුත් කිවිසුම කියලා. Old Testament, New Testament. එතකොට පරණ එකක් ගැන කතා කරනවා, අලුත් එකක් ගැන කතා කරනවා. අපි දැන් අලුත් කිවිසුමේ තියෙන කාලේ නිසා අලුත් එක දැනගන්න හරියට අපි දැනගන්න ඕනේ පරණ එක මොනවද පරණ ඒවා මොනවද අලුත් ඒවා කියලා. හalleluya. අපි දිව්‍යන් වහන්සේ සේවකයන් වශයෙන් එකක් ඉගෙන ගන්න ඕනේ. සොලොමන් ටෙම්පල් එක හැදුවම
ඒ පූජකයන්ට සේවය කරන්න වැඩි වෙලා හම්බුන්නේ නැල්ලු උන්වහන්සේගේ මහිමය ටෙම්පල් එක පුරව ගත්තා කියනවා. Glory of the Lord fill the temple. පූජකයාට රස්සාවක් නැතුව නෑ එදා. උන්වහන්සේගේ මහිමය මුළු සභාවම පිරෙව්වා. ඒ කියන්නේ අදත් උන්වහන්සේගේ කැමැත්ත තමයි අපේ සභාවල් උන්වහන්සේගේ ග්ලෝරි එකෙන් පුරවන්න. උන්වහන්සේට තියෙන එකම ප්‍රශ්නය පාස්ටර් ආරාබරකතරවා. හෝලි ස්පිරිට් තියෙන එකම ස්ටම්බලින් බ්ලොක් එක පාස්ටර්. කොන්ග්‍රිගේෂන් එක නෙවෙයි. ක්‍රියාපොතේ කියනවා suddenly හදිසියෙම සද්දයක් ඇහුණා, හුළඟක් ආවා. එක එක්කෙනාගේ ඔළුව උඩ දිවවල් වගේ ගින්දර මෙවුණා කියලා. ඒක වුණේ හදිසියෙම. බයිබලයේ කියලා තියෙනවා උන්වහන්සේගේ සෙනඟට වෙතට ආවයි කියලා. උන්වහන්සේ සෙනඟ උන්වහන්සේව ප්‍රතික්ෂේප කරුවා කියලා පාරණ කිවිසුමෙන්. ප්‍රතික්ෂේප කළා උන්වහන්සේ කුරුසයන ගැහුවා. හාලෙලූයා. ඉරිදට ස්වභාවට දෙවියන් වහන්සේව වඩම්මන එක තියෙන්නේ worship team එකයි පාස්ටර්ගේ අතේ. හාරබකතරබා. හාලෙලූයා. අපි මේ ඉගෙනීම කරගෙන යනකොට උන්වහන්සේ අපිට පෙන්නයි එයාපෝට් එකක් තියෙනවා නම් ප්ලේන් එකක් ආවා නම් ප්ලේන් එක එයාපෝට් එකේ ලෑන්ඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ෆ්ලයිට් එක හැරිලා යනවා. ඒතර ප්ලේන් එක දෙවියන් වහන්සේ තමයි ප්ලේන් එක. උන්වහන්සේ එනවා නම් ලෑන්ඩින් කරන ස්ට්‍රිප් එක ප්ලේන් එක එයාපෝට් එක රනවේ එක හදලා තියෙන එක එයාපෝට් එකේ වැඩක්. හාලෙලූයා. එකක් තමයි එන සෙනගගේ හදවත් ලෑස්ති වෙන්න ඕනේ. අනිත් එක රනවේ එක ලයිට් කන්ට්‍රෝල් ටවර් ඒව හරියට තියෙන්න ඕනේ. ඒව හරියට තිබුණා නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන එක ගැරන්ටීඩ්. හාලෙලූයා. කිවිසුම පරණ කිවිසුම අලුත් කිවිසුම. මේ කිවිසුම කියන එක දැන් ආදාම්සා ඒව පව් කරපු නිසා දෙවියන් වහන්සේට පොළොවට ඇවිල්ලා වැඩ කරන්න තිබිච්ච අයිතිය නැති වුණා. ඒ මොකද මිනිස්සයා එතකොට සාතන්ගේ යටතේ පාලනය ගත්තේ. නමුත් දෙවියන් වහන්සේට මේක බලාගෙන ඉන්න බැරි වුණා උන්වහන්සේගේ සෙනඟ විඳින දුක ගැන. උන්වහන්සේ කල්පනා කරුවා කොහොමද මම මේ මිනිස්සයව මාත් එක්ක සම්බන්ධයක් කරන්න පටන් ගන්න කොහොමද කියලා. නමුත් උන්වහන්සේ නීතියේ දෙවි කෙනෙක් නිසා උන්වහන්සේ ඒ නීති වලට පටහැනි වෙන්නත් බෑ. ඒ මොකද දැන් ඔක්කොම ආඩම් බාර දීලා තියෙන්නේ සාතන්ට. උන්වහන්සේ එක විදියක් දැක්කා. උන්වහන්සේ දැක්ක ලෝකෙ පෘථිවි ඒ දවස්වල කරගෙන යන එක තමයි මේ ගිවිසුම් කියන එක. මිනිස්සු අතර තියෙනවා ගිවිසුම්. රජවරු ගිවිසුම් කරගන්නවා.
බිස්නස් කාර්යෝ ඒ දවස්වල ගිවිසුම් ක්‍රමය තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේ තුල මාත් එක්ක ගිවිසුමක් ගහගන්න මිනිහෙක් ඉන්නවා නම් ඇති කරගන්න පුළුවන් නම් මට මේ මිනිස්සයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ තුලින් මගේ පුත්‍රයව කවදා හරි මේ පොළොවට දාන්න පුළුවන් කියලා. සාතන්ට මේක තේරුන්නේ නැහැ. ආරබ්බා කත්තරබා. උන්වහන්සේ හොය හිටියා. එතකොට තමයි උන්වහන්සේ දැක්කා. උන්වහන්සේට පාවිච්චි කරන මුනියෙක් ඉන්නවා කියලා. ඒබ්‍රහම් කියලා. නමුත් ඒබ්‍රහම්ගේ තාත්තා පාවිච්චි කරන්න බෑ. එයා ටෙට්‍රා කියලා එයා මේ අයිඩල්ස්ලා හදලා විකුණන කෙනෙක්. රූප හදලා විකුණන කෙනෙක්. නමුත් එයා දැක්ක ඒබ්‍රහම් රැටත් ගිහලා ඒව කුඩු කරනවා වගේ කෙනෙක්. එයා එම නිසා ජෙනසිස් 15 17 ඒබ්‍රහම්ට කතා කරුවා. එයා ඉස්සලම් කතා කරලා කිව්වා එන්නේ කියලා එළියට. එයා ඒබ්‍රහම් එක්ක කතා කරුවා. මේ ඒබ්‍රහම් මේ දිව්‍යන් වහන්සේව පිළිගත්තා. විශ්වාස කෙරුවා. ඒ අනුව උන්වහන්සේ 7 වෙනි පදයේ ජෙනසිස් 15:7 කිව්වා එන්නේ කියලා ඔක්කොම දාලා මම ඔයාලට ප්‍රදේශයක් දෙනවා කියලා. එතකොට 8 වෙනි පදයේ ඒබ්‍රහම් හැව්වා ප්‍රශ්නයක්. මම මෙහෙම කොහොමද දැනගන්නේ කියලා. මේක මේ වගේ මේ මට මේ ප්‍රදේශය මේ ටෙරිටරි එක මේ භූමි ප්‍රමාණය දෙනවා කියලා. ඒකත් හරියට මේරි හැව්වා වගේ කොහොමද මම මගේ කුසේ දිව්‍ය හෝලිස් මේ දිව්‍ය ජීසස්ව මෙයා වෙන්නේ කියලා කන්සීව් වෙන්නේ කියලා. නමුත් ඒබ්‍රහම් මේරි වගේ ඇහුවේ අවිශ්වාසය නෙවෙයි මේක යාට පහද ගන්න ටික. මේ වගේ දෙයක් ලොකු දෙයක් වෙන්නේ කොහොමද කියලා. ඒතර 9 වෙනි පදයේ කියනවා God යාට හේතු කිව්වේ නැහැ. කොහොමද මේක කරන්න කියලා. එක පාටම කිව්වා ගිහිල්ලා ගේන්නේ කියලා මේ ටර්ටල් ගෙනෙකුයි ඩෝව් ගෙනෙකුයි සත්තු ගෙන ගේන්නේ කිව්වා. මේක තේරුම් ගන්න ඕනේ. ඒබ්‍රහම් ඒ වෙලාවේ මොකද කියලා අහුවෙත් නෑ. ඒබ්‍රහම් උන්වහන්සේ ඒවා ගේන්නේ කොහොම ගෙනාවා. ඒ මොකද ඒබ්‍රහම් දැනගත්තා මේ දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව්වා දෙවියන් වහන්සේ එයත් එක්ක ගිවිසුමකට එනවා කියලා. ගිවිසුම කියන එක ඒ තරම් වැදගත් ඒ කාලයේදී මනුෂ්‍යයන් අතර. අද ගිවිසුමට කිට්ටුම එක තමයි ඒකට තමයි කියන්නේ කොන්ට්‍රැක්ට් කියලා. නමුත් කොන්ට්‍රැක්ට් එක දෙපැත්තෙම අය ඒක වංචා කරන්න පුළුවන්. මේක කඩන්න පුළුවන්. නමුත් ගිවිසුමක් කියන එක ඒක කඩන්න බෑ. ඒක ඒ ගිවිසුමේ කැරක්ටර් එකක් තමයි ගිවිසුමක් මේවා කෙරුවොත් ඒ පරම්පරාවෙන් පරම්පරාවටත් ඒ ගිවිසුම සම්බන්ධයි. අනිත් පරම්පරාවේ අයට choice එකක් නැහැ. ඒ ගිවිසුම ඒගොල්ලෝ මේවා කරන්න යන්න ඕනේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව වැටුණාට පස්සේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්ත විදිය තමයි ඊට පස්සේ ගිවිසුම් තුලින්
එම නිසාම උන්වහන්සේ බයිබලයේ සඳහන් කරනවා මම එව්ව ඔයගලන්ට අර උන්වහන්සේ කිවිසුම් කවනන් 7ක් මනුෂ්‍යයන් එක්ක එක වෙලාවට ගත්තා. කාලේ නිසා අපි නිකන් කියවමු. නමුත් ඒගොල්ලෝ මේකවම කියන ඔයගලන්ට ස්ටඩි කරන්න ඕනේ. මේ තුලින් ඔයගලන්ට බයිබලයේ ගොඩක් දේවල් පැහැදිලි වෙන්න යනවා. ඒ වගේම වචනය තවත් මට්ටමකින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. හාලෙලූයා. කිවිසුම්. එතන කිවිසුම් 7ක් දීලා තියෙනවා. ඒක බලාගෙන යන්න ඕනේ පොඩ්ඩක් ෆවුන්ඩේෂන් එක වශයෙන්. ඒකේ තියෙනවා ගිවිසුම් සමහරක් ඒවා කන්ඩිෂනල් සමහරක් ඒවා අන්කන්ඩිෂනල්. ඒ කියන්නේ සමහරක් ඒවා දිවන් වාසය බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට ඒක යමක් කරන්න තියෙනවා. සමහරක් ඒවා මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්නේ නැහැ. උන්වහන්සේ ඒකේ ඔක්කොම කරනවා. අපිට තියෙන්නේ අපේ එකෙන් බෙනිෆිට්ස් විතර. බෙනිෆිට්ස් එනවා. හාලෙලූයා. ඒතර ඊඩන් උයනේම උන්වහන්සේ පටන් ගත්තා. ඇඩම් එක්ක ගිවිසුම. God and Adam. ඊට පස්සේ ඒක ඇඩමික් එක. ඊට පස්සේ නෝවා එක. දැන් ඒ තුන වෙනකන් මනුෂ්‍යර කරන දෙයක් තිබුණේ නැහැ. ඔක්කොම දිවන් වාසය කෙරුවේ. නමුත් හතරවෙනි එකට එනකොට ඒබ්‍රහෑමික් කවනන්ට් එක. දැන් ඒක තමයි අපි දැන් පොඩ්ඩක් කියුවේ. ඒබ්‍රහෑම්ගේ කවනන්ට් එක ඒකේ තමයි පළවෙනි සැරේටම මේ ටර්ටල් ඩෝ සත්තුන්ව ගෙනල්ලා සත්තුන්ව කැපුවේ. ඒ කියන්නේ ලේ හැලුවේ පළවෙනියෙන්ම ඒබ්‍රහෑම්ගේ කවනන්ට් එකේ. ඒ කියන්නේ ඒතර මනුෂ්‍යයට කරන්න තිබුණා ඒව අරන් එන්න. එතකොට තමයි බ්ලඩ් කවනන්ට් එක. ඊට පස්සේ මෝසෙක් කවනන්ට් එක. ඊට පස්සේ ඩේවිඩ් කවනන්ට් එක. ආමත් ඒගොල්ලන්ට මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ එනවා 7 වෙනි එක තමයි ඒබ්‍රහෑම්ගේ කවනන්ට් එකේ අනිත් කැලේ නිව් කවනන්ට් එක. උන්වහන්සේ ජීසස් පාවිච්චි කරුවේ බ්ලඩ් කවනන්ට් ග්‍රේස් කවනන්ට් එක. ඒක තමයි කමියුනියන් එක මෙයා වෙන්නේ. එතකොට අපිට මේකෙන් අවශ්‍ය මේක තමයි ඒබ්‍රහෑම් කවනන්ට් එක. ඒබ්‍රහෑම් තුලින් තමයි ජීසස් ආවේ. ඒකෙන් ලේ හදපු මේක. ඒක තමයි ග්‍රේස් කවනන්ට් එක, බ්ලඩ් කවනන්ට්. අලුත් ගිවිසුමේ කරපු කවනන්ට් එක. හාලෙලූයා. God be the glory. Hallelujah. Covenant. එතකොට කවනන්ට් එකට හැමතිස්සෙම දෙවියන් වහන්සේ පොළොවේ මිනිස්සුෙකුගේ සම්බන්ධයි. සමහරක් වෙලාවට මිනිස්සු කෙරුවා දේවල් නැත්. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට කිසිම දෙයක් කරන්න තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ සියලු දේම කෙරුවා. Hallelujah. දැන් අපි බලමු අපි යමු ජෙනසිස් 17ට ගියොත්. Hallelujah. ජෙනසිස් 17 කාලය නිසා ඔයගොල්ලෝ එකේ ඉඳන් කියවන්න මම කෙලින්ම 7ට යනවා. එකේ 17 ජෙනසිස් 17 7 උන්වහන්සේ කියනවා මම ඔබ සමග ඒබ්‍රහෑම් එක්ක my covenant between me and you. මගේ ගිවිසුම මම ඔයත් එක්ක ඔයාගේ ඩිසෙන්ඩ්ස්ලාට එක්ක generation everlasting covenant එකක් හදනවා කියලා. ඒ ටිකටම පැවැත්වෙන එකක් කියලා. ඊට පස්සේ උන්වහන්සේ පොරොන්දු වෙනවා
මේ ගිවිසුම නිසා එයාට තියෙන දේව. 10 වෙනකන් කිව්වොත් උන්වහන්සේ කියන මේ මගේ කවන මගත් ඔයත් එක්ක සම්බන්ධ කරන එක ඒකේ සලකුණක් වශයෙන් වාගේ සෑම පරම්පරාවෙන් අයව චර්මච්ඡේදනයක් කරන්න ඕනේ කියලා. හalleluya. එතකොට එතන චර්මච්ඡේදනයක් කෙරුවේ පිටින් ඒ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ චර්මච්ඡේදනය කරන්නේ අපේ හිත. Jesus, our heart is circumcised. එතකොට උන්වහන්සේ කියන්නේ ඒබ්‍රහම්ට කිව්වා වාගේ තුලින් මනුෂ්‍ය සංගතියම every family will be blessed කියලා. නමුත් ඒක පටන් ගත්තේ Jesus ආවම ඒබ්‍රහම්ගේ පෙළපතෙන් දැන් Jesus තුල අපි සෑම කෙනෙක්ම bless. Hallelujah. God be the glory. Amen. අපි බලමු දැන් පරණ ගිවිසුමේ හිටියා. පරණ ගිවිසුමේ අපි දන්නවා දස පනතක් තිබුණා, commandments තිබුණා, පූජකයෙ හිටියා. Okay. දැන් අලුත් ගිවිසුමේ ඉන්න එකම පූජකයා ජීසස්ුයි අපිත් දැන් පූජකයෝ. අලුත් ගිවිසුමේ ජීසස් තමයි පූජකයා, sacrifice එකත් උන්වහන්සේ. උන්වහන්සේ තමයි lamb. උන්වහන්සේ තමයි sacrifice. කුරුසියට ගිය උන්වහන්සේ. පූජකයාත් උන්වහන්සේ, sacrifice එකත් උන්වහන්සේ. උන්වහන්සේ දෙකම කෙරුවා. අපිට කරන්න දෙයක් තිබ්බේ නැහැ. hallelujah. පරණ ගිවිසුමේ පූජකයා තමයි පඳුර ඔප්පු කරේ. නමුත් අලුත් ගිවිසුමේ ජීසස් ඔක්කොම කෙරුවේ. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අලුත් ගිවිසුම ඒක තමයි පෙට ගිවිසුම කියන්නේ. ඉහළ ගිවිසුම. හalleluya. covenant එක. බයිබල් පද මම සමහරවිට දැන් කියවන්නේ. නමුත් ඕගොල්ලෝ ඒවා කියව ගන්න. ඒක තව පැහැදිලිමක් එන්න ඕනේ. The Holy Spirit will help us. ගිවිසුම තුලින් අපිට දෙවියන් වහන්සේ ගැන, ජීසස් ගැන, උන්වහන්සේගේ චරිතය ගැන, ගුණාංග ගැන, උන්වහන්සේ පොළවේ මනුෂ්‍ය සමග ගනුදෙනු කරන ආකාරය තවත් පැහැදිලි වෙනවා. Hallelujah. God be the glory. Luke 13:16 නැත්නම් 13:12 අතර ජීසස් මේ ගිවිසුම ගැන කතා කරනවා. ජීසස් එකපාරක් ඒ සභාවට ඇවිල්ලා ඒතර ජීසස් සභාවේ දැක්ක කාන්තාවක් ඉන්නවා නැවිලා. එයා බයිබලයේ වෙලා කියනවා අවුරුදු 18ක් ඒ නැවිලා සභාවට ඇවිල්ලා තියෙනවා. කොන්ද නැවිලා. ජීසස් යාව දැකලා කියනවා නැගිටින්න කියලා. ලූක් පොතේ 13:16 නැත්නම් 13:12 අතර. උන්වහන්සේ කියනවා ස්ත්‍රිය ඔබත් ඒබ්‍රහම්ගේ ගිවිසුමේ දරුවෙක්. ඔයාට ඔහොම වෙන්න බෑ. කෙලින් වෙන්නේ කියලා. එයා එකපාරටම කෙලින් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 18ක් එයා චර්ච් ආවා. එයාගේ පාර්ට් එක කෙරුවා. නමුත් එයාට ගිවිසුම කියන එක ඒබ්‍රහම්ගේ ගිවිසුම. නැත්තම් ලේ ගිවිසුම ගැන තේරුමක් නැති හින්දා සාතන් එයාව එතන කියනවා එයාව බැන්දේ ස්පිරිට් එකේ. එයාව බැඳලා තිබුණේ ස්පිරිට් එකේ කියලා. ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට අපේ පේන්නේ එළියෙන් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්, කතා කරන්න බැරි වෙන්න පුළුවන්, කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ස්පිරිට් එකේ කරන දේක ප්‍රතිඵලයක්.
manifestation එක. Bound in the spirit. එයාව ස්පිරිට් එකේ බැඳලා තිබුණා. එයාට දැනුම නැතිකම ඉඳා. ජීසස් කිව්වා ඔයත් ඒබ්‍රහම්ගේ ගිවිසුමේ දරුවෙක් කෙලින් වෙන්නේ කිව්වම එයා කෙලින් වුණ එකපාරට. හාලෙලූයා. අපි අපේ ගිවිසුම තේරුම් ගන්නකොට සාතාන්ට අපිව රවට්ටන්න බෑ. ආරබා කන්දරබා. ගිවිසුමේ කොන්දේසි. ගිවිසුමෙන් අපිට තියෙන benefits. Hallelujah. God be the glory. Daughter of Abraham. Givesum. අපේ යාඥාවලට ගිවිසුම හරියට අපිට උපකාර වෙනවා. සමහර වෙලාවට අපි යාඥාවලට අපි ඇතුළත් කරනවා ඔබ වහන්සේ ගිවිසුමේ දරුවෙක් නිසා අපිට මේවා අවශ්‍යයි, අපිට මේවා අයිති. අපි ඒ ගිවිසුම ගැන උන්වහන්සේට මතක් කරන්න ඕනේ. ඒ තුලින් අපිට දීලා තියෙන වරප්‍රසාද benefits අපි මතක් කරන්න ඕනේ. ඒ තුලින් සතුරට අපිව රවට්ටන්න බෑ. හාලෙලූයා. බයිබලයේ කියලා තියෙනවානේ මම සාම් පොතේ උන්වහන්සේ අපි කියනවා උන්වහන්සේ covenant keeping God. උන්වහන්සේ පොරොන්දු ගිවිසුම් ඉටු කරන දෙවි කෙනෙක්. උන්වහන්සේ කියනවා මගේ කටින් පිට වෙන ඒ ගිවිසුම මම වෙනස් කරන්නේ නැහැ කියලා. පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක්. Covenant keeping God. Hallelujah. We got to believe these things. Hallelujah. God be the glory. ආයමත් මම යනවා. කවුරු හරි ශෛලී කාට හරි කියනවාද කියවන්නේ කියලා මම ජෙනසිස් උපති පොතේ 15 ඕකේ 10 ඉඳන් ඕකේ 10 ඉඳන් 17 වෙනකම්. ඔහු ඒ සියල්ලන් ගෙනවිත් උන් දෙපළු කොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කළේ නැත. ගිජු පක්ෂීහු වනාහි මලපුණු පිටට බැස්සෝය. ආබ්‍රම් උන් එලෙව්වේය. ඉර බස්නා කල බර වූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමිණියේය. බලව භයංකාර කමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළ විය. උන්වහන්සේ ආබ්‍රම්ට කතා කොට නුඹේ වංශය තමන්ට අයිති නැති දේශයක්හි විදේශී වන බවද ඔවුන්ට මෙහෙ කරන බවද ඔවුන් අවුරුදු 400ක් ඔවුන්ට පීඩා කරන බවද සැබවින් දැනගනින්න. තවද ඔවුන් මෙහෙ කරන්නා වූ ඒ ජාතිය මම විනිශ්චය කරන්නෙමි. ඉන්පසු ඔහු බොහෝ සම්පත් ඇතිව පිටත්ව එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නේහිය. හොඳ මහලු වයසේදී තැන්පත් කරනු ලබන්නේහිය. සතරවෙනි පරම්පරාවේදී ඔහු නැවත මෙහි එන්නෝය. මක් නිසාද අමෝර සම්පූර්ණ නැතැයි කීසේක. තවද ඉර බැස අඳුරු කල බලව දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නා වූ දැල්වෙන ගිනි හුලක්ද පෙනුනේය. ඒ දවසේදී ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් කරමින් මිසරේ ගංගාව පටන් මහත් ගංගාය නම් ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නා වූ Mr. Shelley, it's not done. Hallelujah. Hallelujah. මෙතන මේ ගිවිසුම උන්වහන්සේ දෙවියන් වහන්සේ ඒබ්‍රහම් එක්ක කරපු ගිවිසුම අපි තේරුම් ගන්න ඕනේ. Okay. දැන් 10 වෙනි එකේ කිව්වනේ උන්වහන්සේ අර ගෙනල්ලා ඒබ්‍රහම් ගෙනල්ලා මේවා සත්තු කැපුවා. හේෆර් 3-year-old goat
රෑම් ඒ ඔක්කොම කපලා පළු මැද්දෙන් අර කුරුල්ලාම පිජන් මෙයා කරුවේ නැහැ කියනවා. අනිත් අයව කැපුවා කපලා දෙපැත්තෙන් තිබ්බා. ඒතොර ඒවා පළු ගැහුවාම මොනවද වෙන්නේ? ඔක්කොම අපි දන්නවනේ ලේ ගලනවා. එතකොට ඒවා දෙපැත්තෙන් තියලා ඊට පස්සේ මේක කියනවා උන්වහන්සේ ඒබ්‍රහෑම්ව නින්දට දැම්මයි කියලා. ඒබ්‍රහෑම්ව නින්දට දැම්මයි කියලා. ඒ වගේම බලන්න 11 වෙනි පදයේ කියනවා. ආයමත් 11 පොඩ්ඩක් කියවන්න. ගිජු පක්ෂීහු වනාහි මලකුණු පිටට බැස්සෝය. ආබ්‍රහම් උන් එළෙව්වේය. ඉර බස්නා කල. ඕකේ. දැන් බලන්න මෙතන කියනවා උන්වහන්සේ ඒබ්‍රහෑම්ව නින්දට දැම්මයි කියලා. ඊට පස්සේ කියනවා ගිජු පක්ෂී ආවයි කියලා ඒ වව ඒබ්‍රහෑම් එළෙව්වයි කියලා. හරියට මේක නිකන් ඇග්‍රීමන්ට් එක නිකන් කැළඹිල්ලක් තියෙනවා කියලා පේන මේ වචන වල. නමුත් උන්වහන්සේ මෙතනින් අපිට පෙන්වන්නේ ඒබ්‍රහෑම් නින්දට දැම්මා. නමුත් ඒ ස්පිරිට් රෙල්ම් එකේ ස්පිරිට් මේකෙන් වල්චර්ස්ලා උන්වහන්සේ අපිට පොරොන්දු දෙනවා. නමුත් අපි ඒ පොරොන්දු අල්ලගෙන අපෙන් වෙන්න කාර්යය කෙරුවේ නැත්නම් ඒ පොරොන්දු අර ගිජුලිහිනිය වගේ ඇවිල්ලා ඒ පොරොන්දු අරගෙන යනවා. උන්වහන්සේ මෙතන කියන්නේ උන්වහන්සේ පොරොන්දු දෙන එක උන්වහන්සේ කරනවා. නමුත් පොරොන්දු අල්ලගෙන ඒ පොරොන්දු එල්ලිගෙන ඒ පොරොන්දු තුල ඉදිරියට යන්නේක අපේ යුතුයකම. එම නිසා උන්වහන්සේ එලවන්නේ ගිජුලිනියන්ව. ඒ උන්වහන්සේගේ පොරොන්දු හොරෙන් ගන්න එයාව එලවන එක අපේ යුතුයකමක්. අපි කියන්න ඕනේ මේක මට හම්බෙලා තියෙන පොරොන්දුව මම මේ තුල එල්ලිගෙනම ඉන්නවා කියලා. ඒක අපි කරන්න ඕනේ. ඒක උන්වහන්සේ කරන්නේ නැහැ. හාලෙලූයා. ඒක තමයි ආයමත් අපි ගොස්පල් වකට මතකද කියනවා වචනීය බීජය පැල කරනවා. ඊට පස්සේ ඒක සතුරු ඇවිල්ලා අරගෙන යනවා කියලා. ඒක තමයි මේ කියන්නේ. සතුරා ඇවිල්ලා වචනය පහරගෙන යනවා. ඒ වචනය මාංශය වෙලා අපි ඒක අල්ලගෙන හිටියේ නැත්තම් ඌ ඇවිල්ලා ඒක මෙයා අරගෙන යනවා. අවිශ්වාසය මේක කල් යනවා මෙයා වෙන්නේ නැහැ කියලා. මේවා කරනකොට පොරොන්දු නිකම්ම ගිහිලිලා යනවා. නමුත් ඒබ්‍රහෑම් අල්ලගෙන හිටියා. හාලෙලූයා. ඊට පස්සේ ඒක යනකොට දැන් ඒබ්‍රහෑම් නින්දට දාලා. ඒතකොට ඒබ්‍රහෑම්ට මේ උන්වහන්සේ කියන ඒවා තමයි මේවා. ඊට පස්සේ 14 15 16. නමුත් මම එන්න ඕනේ ඔයගොල්ලන්ට 17 මේකක් පෙන්වන්න. දැන් මේ ගිවිසුම උන්වහන්සේ කාටකට පටන් ගත්තේ උන්වහන්සේ ගිවිසුම දාන්න මෙයා කෙරුවේ ඒබ්‍රහෑම් එක්ක. හාලෙලූයා. එතකොට ඒබ්‍රහෑම් එක්ක තමයි ගිවිසුම. දැන් ගිවිසුමක් ඒබ්‍රහෑම් එක්ක දැන් මිනිස්සෙක් එක්ක දෙවියන් වහන්සේ ගිවිසුමක් මෙයා කෙරුවොත් ඒ ගිවිසුමේ දෙන්නටම තියෙනවා කරන්න දේවල් මේකේ ලේ ගිවිසුමක් නිසා ඒ දෙකම ඉටු කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒක මේකක් නෑ. ඒක ගිවිසුමක් වෙනුවට ඒකෙන් කර්ස් එකක් වෙන්නත් පුළුවන්. මොකද ඒක ඉෂ්ට කරපු නැති එක්කෙනා ඒකට වගකීම තියනවා කරන්න. නැත්තම් යාගේ ජෙනරේෂන් එකෙන් ඒගොල්ලෝ වහල් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට ඒකෙන් විපාකකුත් එන්න පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේ දන්නවා දැන් ඒබ්‍රහෑම් එක තමයි ගිවිසුම මෙයා කරන්නේ. නමුත් උන්වහන්සේ දන්නවා ඒබ්‍රහෑම් මිනිසෙක් වශයෙන් මේ ගිවිසුම තියාගන්න බෑ කියලා. එම නිසා ඒක තමයි 17 උන්වහන්සේ කියනවා මෙතන ඉර බැහුවාම ඉර බැසලා ගියාම එතන ආවලු ස්මෝකින් අවන් එකක්. ඒ කියන්නේ ගිනි ගන්න අවන් එකකුයි ඒක මේක තේරුම් ගන්න අවශ්‍ය හරියටම. මේක මට තේරුම් ගත්තේ මම ගොඩාක් පාරක් කියෝලා තව එක ස්ක්‍රිප්චර්ස් බලලා තමයි මම ඒක තේරුම් ගත්තේ. එම නිසා මම ඕගොල්ලන්ගේ ඉල්ලනවා මේක තව මම ස්ක්‍රිප්චර්ස් එවන්නම් ඕගොල්ලන්ට තේරෙයි. මේකේ 17 වෙනි පදේ ආමත් පොඩ්ඩක් කියවනවාද මිනිස්ටර් ෂර්ලි?
17 තවද ඉර බැස අඳුරු කල බලව දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නා වූ දැල්වෙන ගිනි උලක්ද පෙනුනේය. ආ ඒ එතකොට ද- හරි මෙතන දෙකක් ගිනි මේකකුයි ටෝච් එකකුයි ගියයි කියලා පෙන්වන්නේ මැදින්. ඒ කියන්නේ දැන් රෙවලේෂන් පොතේ කියනවා දෙවියන් වහන්සේ තමයි ඒ ස්මෝකින් අවන් එක. අපි දන්නවා ජීසස්ට තව එකක් තමයි කියන්නේ ලයිට් ඔෆ් ද වර්ල්ඩ් ටෝච් එක ලයිට් ඔෆ් ද වර්ල්ඩ්. එතකොට ඇත්තෙන්ම ඒබ්‍රහෑම් ඇවිද්දිවේ නෑ. උන්වහන්සේ ඇවිද්දේ ගෝඩුයි ජීසස්යි. ජීසස් තමයි මනුෂ්‍ය වෙනුවෙන් ඇවිද්දේ. ජීසස් මනුෂ්‍ය වෙනුවෙන් ඇවිද්දා ද ලයිට් එක. God is a God who answer by fire. ගින්නෙන් උත්තර දෙන උන්වහන්සේ තමයි. එතකොට ඒ දෙකෙන් කවනන්ට් එක ගිවිසුම ඇති කෙරුවේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ජීසස් මනුෂ්‍ය වෙනුවෙන් ජීසස් ඇවිද්දා. හලෙලුයා. මනුෂ්‍ය වෙනුවෙන් ජීසස් ඇවිද්දා. දෙවියන් වහන්සේත් එක්ක මේ ගිවිසුම ඒබ්‍රහම්ට එහෙමම නින්ද ඇරලා. නමුත් මනුෂ්‍යයට මේක තියාගන්න බැරි හින්දා මනුෂ්‍ය වෙනුවෙන් ජීසස් කුරුසියට කියලා මැරුණා. මේ ගිවිසුම අපිට අපේ ජීවිතය තුළ ක්‍රියා කරන්න. මම හිතනවා මේක ඔයගොල්ලෝ අල්ලගත්තයි කියලා. මේක ඇත්තෙන්ම කුරුසියේ අපිට අලුත් ගිවිසුමේ දෙන ඒ ගිවිසුමේ පරණ ගිවිසුමේ කෑල්ල තමයි. ජීසස් තමයි අප වෙනුවෙන් මේ ගිවිසුම දැම්මේ මනුෂ්‍ය වෙනුවෙන් දෙවියන් වහන්සේ සමග. ඒක තමයි මේ දෙක මේ දෙන්න ඒගොල්ලෝ තමයි ගියේ ඒබ්‍රහම් නෙවෙයි. ඒක තමයි කියන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසියට ගියේ. හලෙලුයා. මේක තමයි පරණ ගිවිසුමින් අපිට පෙන්වන්නේ ග්‍රේස් කවනන්ට් එක. මම මෙතනින් නවත්තනවා. ගිවිසුම ගැන අදට කරන කෑල්ල. මගේ අහන්න ප්‍රශ්න දෙක තුනක් කවුරු හරි තියෙනවනම් අහන්න. අපි මේක තේරුම් ගත්තද කියලා බලන්න. ඕකේ. පොඩ්ඩක් තව දෙක තුනක් කියන්නම්. මට වෙලා තියෙන හින්දා මිනිත්තු 5ක්. අපි බලමු දැන් අද කාලේ අපිට ගිවිසුමකට සම්බන්ධව තියෙන පොඩි මොකක් හරි දෙකක් පෙන්වන්න දෙයක්. අපේ ජීවිතයේ දැන්ට තියෙන ගිවිසුමේ සලකුණු පෙන්වන එකක් තමයි අපේ විවාහය. දැන් විවාහ මංගල්‍යයක් ගත්තොත් ඕකේ එකක් තමයි එක්කෙනෙක් මේ මැරි කරපු ඒ බ්‍රයිඩුයි හස්බන්ඩුයි එක එක්කෙනා කේක් කෑලි කවනවා. ඕක ඇත්තෙන් පටන් අරගෙන තියෙන්නේ පුරාණ මේකක් ගිවිසුමේ. ගිවිසුමේදී එක්කෙනෙක් තව එක්කෙනෙක්ට කවනවා. ඒකෙන් පෙන්වන්නේ මම වෙන කේක් කෑල්ල ඔයා කනකොට මම ඔයා තුලට එනවා. ඔයාගේ කෑල්ල මං කනකොට ඔයා මං තුලට එනවා. අපි දෙන්න එකයි. තේරුණාද? හාලෙලූයා. ඒක තමයි කමියුනියන් එකෙන් පෙන්වන්නේ. උන්වහන්සේ කිව්වා මේ මාගේ ශරීරය මේවා කරලා අපිට දෙනවා කන්න. උන්වහන්සේ ඒක අපි කනකොට අපි උන්වහන්සේ එකයි. එම නිසා තමයි අපි බ්‍රයිඩ් හස්බන්ඩ් මැරි කෙරුවම මොකද්ද වෙන්නේ? එයාගේ නමේ කෑල්ලක් මෙයාට එනවා. වයිෆ් හස්බන්ඩ්ගේ නමේ කෑල්ලක් වයිෆ්ට එනවා. හාලෙලූයා. එම නිසා තමයි අපි ක්‍රිස්තියන් අයට අපි ක්‍රිස්තියන්ස් වුණාම අපේ නම වෙනස් වෙනවා. අපි ජීසස් තුල ඉන් ක්‍රයිස්ට්. ගිවිසුමේ ලකුණු විවාහයෙන් පෙන්නනවා. එම නිසා තමයි ඒබ්‍රහම් එක ගිවිසුමක් දාගත්තම දෙවියන් වහන්සේ ඒබ්‍රහම්ගේ නම වෙනස් කෙරුවා. ඒබ්‍රහම් යහවේ ඒක එයාගේ නමට එකහව කරුවා. නම් වෙනස් කෙරුවා. විවාහකේදී විවාහ ගනකොට අපි අනිත් එක මේ
අපි අතට අත දෙනවා. අතට අත දීම ගිවිසුමේ ලකුණක්. අතට අත දෙනකොට ඇත්තටම මේක පාඩම් කරද්දී ඒ අත්වල ඒගොල්ලෝ මේ රිස් මේ අතේ මේ අපි ඔරලෝසු බාන රිස් එක කියමුකෝ එතන හූර ගන්නවා. ඒතර අත් දෙක එකට ගෑවෙද්දී අත මාරු කරද්දී ඒගොල්ලන්ගේ ලේ එකට ගෑවෙනවා. හාලෙලූයා. විවාහය ගිවිසුමේ ලකුණු. නම වෙනස් වීම. දෙන්න එක්වීම එක්කෙනෙක් වෙනවා. හාලෙලූයා. ගිවිසුම් පරම්පරාවක්. අද උදාහරණයක් වශයෙන් මම දැන් පාස්ටර් නිව්ටන් මෙතන ඉන්ඩෝනේ පාස්ටර් නිව්ටන් අපේ ඇමරිකාට ආව දෙතුන් පාරක් ආවම අපේ ගෙදර හිටියේ. එකපාරක් කැට් එක මම කතා කර කර අපි යාඥා කරගෙනනකොට දෙවියන් වහන්සේ මට කිව්වා පාස්ටර් නිව්ටන් එක ගිවිසුමක් ඇති කරගන්නේ කියලා. එතකොට ගිවිසුම ගැන දන්න හින්දා මට තේරුණා මොකක්ද හේතුව කියලා. අපි පුරුදු වෙන්න ඕනේ සමහරක් ඇත්ත එක ගිවිසුම ඇති කරගන්න. මක් නිසාද? උන්වහන්සේ දන්නවා සමහරක් වෙලාවට අපි ක්‍රිස්තියානි අය වශයෙන්ුත් මිනිස්ට්‍රීස් වශයෙන්ුත් දිගු කාලිනව ගනුදෙනු කරද්දී එක එක සුළු සුළු දේවල් නිසා සමහරක් වෙලාවට අපි කැඩිලා යනවා. අවුරුදු 10ක් විතරකට අරය පොඩ්ඩක් මේවා කෙරුවා මෙයා මේක කෙරුවේ නෑ. පොඩි පොඩි දේවල් එක්කාසු වෙලා මිනිස්ට්‍රික පොඩ්ඩක් දුරස් වෙලා යනවා. නමුත් ගිවිසුමක් ඇති කරගත්තාම ඒ සුළු දේවල් නිසා මහත් දේවල් අපි සුළු දේවල් අපි ගණන් අරගෙන මහත් උන්වහන්සේගේ රාජධානි වෙනුවෙන් කරන්න ඕන වැඩේ බාධක වෙන්නේ නැහැ. අපි අමතක කරලා දානවා. husband and wife අතර වගේ. හාලෙලූයා. දැන් අපි මේකෙත් අන්දන මෙතන ඉන්නවාද කියලා අපේ ලීඩර්ෂිප් එකේ දැස්ස පාස්ටර් රුවන්, පාස්ටර් කනකරාජ්, පාස්ටර් එමා ඉන්නවා, පාස්ටර් ගණේෂ්, පාස්ටර් කෑනි. අපි එකපාරක් අපි ගිවිසුමක් ඇති කරගත්තා. ඒ මොකද? ඒ ගිවිසුම තුළ ඉදිරියට වෙන දේවල් තුලින් අපි දෙවියන් වහන්සේ තුළ ලොකු මේක කරන්න යනකොට අපි සුළු දේවල් නිසා කැඩිලා බිඳිලා යන්නේ නැහැ. හාලෙලූයා. ගිවිසුම් නැති නිසා ගොඩක් මිනිස්ට්‍රීස් කඩාගෙන වැටලා තියෙනවා. යාළුකම් ක්‍රිස්තියානි අතකත් මෙයා වෙනවා. සාතන් ඉවර බලාගෙන ඉන්නේ. හාලෙලූයා. ඒකයි නාසයේ ජීසස් කිව්වා Mama, I will never leave you or forsake you. මොකද blood covenant. ලේ ගිවිසුම. හාලෙලූයා. මම නවත්තන එතනින්. කවුරු හරි පාසෙමා මොන හරි බෙදා ගන්න සංජේ මිනිත්තුවක් අරගෙන එක දෙන්න බෙදා ගන්න සිතුවිල්ලක් අද මේකෙන් මට ඔයගොල්ලෝ තේරුම් ගත්තාද කියලා ඔයගලන්ගේ මොකක් හරි අදහසක්. Amen. Hallelujah. Thank you, Pastor. Thank you, Jesus. ගිවිසුමක් ඇත්තටම අපි මම ඩිප්ලෝමා කරද්දී මම පාස්ටර් පත්මිනිගෙන් තමයි මම මේක ඉගෙන ගත්තේ. මේ මොහොතේ මම ඇයව සිහි කරනවා. ඇත්තටම දෙවියන් වහන්සේ අපිට මිනිස්සෙක් පොළවේ අවශ්‍ය වෙනවා ගිවිසුමක් පිහිටවන්න. ඉතින් අද පාස්ටර් කියපු කරුණොත් එක්ක අපි යම් සේවයකදී හරි යම් දෙයකදී මත ඒක ලෝකයේ තියෙනවා අපි දන්නවා ලෝකයේත් බැංකුවක් වුණත් තව මිනිසෙක් එක්ක ගනුදෙනුවක් කරද්දී
ඒගොල්ලොත් එක්ක අර කොන්දේසියක් එක දාන් ගිවිසුමක් ඇති කරගන්නවා. ඉතින් මේ ගිවිසුමත් එක්ක තමයි ඒගොල්ලෝ සම්බන්ධතාවය අරගෙන යන්නේ. ඉතින් අපි සේවයේදී ඒ සේවය අපි අදාළ අපේ සේවය කරන අපේ නායකත්වයත් එක්ක අපි ගිවිසුමක් ඇති කරගන්නවා. ඒක අපි paludu වෙන්න නොදී අපි අරගෙන ඉතින් ඒ ගිවිසුම කඩන්නෙත් මිනිස්සුયો දෙවියන් වහන්සේ නෙමේ. ඉතින් අපි ඒ දෙවියන් වහන්සේ අපට දුන්නු පරමාදර්ශය තමයි අපි අරන් යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මොහොතේ මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි ගිවිසුමකට ඇතුල් වෙලා ඉන්නේ. අපි යේසුස් වහන්සේගේ ගිවිසුමට අපි ඇතුල් වෙලා දැන් ඉන්න දේවදාසයෝ සහ අපි පොළවේ නායකත්වය සමග අපි ගිවිසුමක් ඇති කරගෙන තමයි ඉන්නේ. ඉතින් මේක අපි අවබෝධ කරගෙන අපි දේව රාජ්‍යයේ වැඩ කළොත් කවදාවත් සිත් රිදීම් බිදීම් ඇති වෙන්නෙත් නැහැ. දේව රාජ්‍යයේ අපේ වැඩ නවතින්නෙත් නැහැ. ගිවිසුමත් එක්ක දෙවියන් වහන්සේ ක්‍රියා කරන නිසා. ඉතින් thank you pastor මේ දේ බෙදාගත්ත එකට. thank you. Hallelujah. Pastor Siriwardana ඉන්නවද? ඉන්න pastor. Pastor Siriwardana. God bless you, sir. God bless you, pastor. සිතුවිල්ල pastor. ඔව්. ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුතියි pastor. ගිවිසුම කියන එක ඉතාමත්ම වැදගත්. අද ගොඩාක් වෙලාවට පාලකු අතරේ ගිවිසුම් ගහ ගන්නවා. නමුත් ටිකක් කල් යනකොට පොඩි දේවල් නිසා ඒ සංවිධානය නැත්නම් ඒ සභාව පිපිරිලා යනවා. ගිවිසුම් ගැහුවත් මිනිස්සු අතරේ ප්‍රශ්න තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම husband and wife අතරේ ගිවිසුමක් ගන්න නමුත් ජීවත් වෙනකොට ඒකට පොඩි ගැටලු ඇති වෙනවා. නමුත් එයාලා ගිවිසුම කඩාගන්නේ නැහැ. නමුත් ඒක තියාගෙන ඉන්නවා. නමුත් අර දේවසේවයේදී ගිවිසුම් කඩා ගන්නවා. ඉතින් ගිවිසුම් කඩා ගන්න නැතුව අපි සේවය කරොත් අපට ඉක්මනින් අපේ රට ලෝකයේ දිනන්න පුළුවන්. යක්ෂයාට ඕන කොහොම හරි ගිවිසුම් කඩලා දේව සේවකයන් අතරේ බෙදීම් ඇති කරලා සංවිධාන අතර බෙදීම් ඇති කරලා ලොකු වියවුලක් කරන්න. ඉතින් අපි විවාහ වෙච්ච අය දන්නවා husband and wife ගිවිසුමක් ගහලා තියෙනවා. ඉතින් කලාතුරකින් කැඩෙනවා. කැඩිච්චාම අපි දන්නවා husband උත් අසරණ වෙනවා, wife උත් අසරණ වෙනවා, ළමයි උත් අසරණ වෙනවා. ඒකයි කතා දෙකක් නෑ. ඒ වගේ තමයි අපි දේව සේවකයෝ හැටියට එකට වැඩ කරන මිනිස්සු නිසා හිත රිදීම්, බිඳීම්, දැරීම්, පොඩිවීම් සිද්ධ වෙනවා. නමුත් ගිවිසුම අපි ඉහිපත් කරලා ඒක ගණන් ගන්න නැතුව ගිවිසුමට අපි ප්‍රථම තැන දුන්නොත් ඒක අපට ලොකු ආශිර්වාදයක් වෙයි කියන එක ඉතින් මම මේ හැන්දෑ කාලේ අල්ලගත්තා. ඒක මතක් කරනවා. Thank you pastor. God bless. Thank you. God bless you. Pastor Siriwardana. Hallelujah. දෙයක් දැනෙච්ච දෙයක් කතා කරන්න කැමතියි මම. කියන්න please brother Sanjay. Yes. දැන් පාස්ටර් මට මේ දැන් මේක ගන්නගෙන යනකොට මට දැනෙච්ච දෙයක් තමයි ගිවිසුමක් කියලා කියන්නේ අපි දැන් අපේ සැබෑ ලෝකයේ ගිවිසුමක් වෙන්නේ දෙදෙනෙක් එකතු වෙලා කිසියම් නියෝග නැත්නම් පිළිපදින්න කන්ඩිෂන්ස් ටිකක් දාගෙන අපි ඒක කරනවා කියලා පිළිපදින්න අපි දාගන්නවා. ඒ කියන්නේ ගිවිසුමක් කියලා කියන අපේ ලෝකෙදී. දැන් මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේ සහ ආබ්‍රහම් අතර ගිවිසුමක් ඇති වෙනවා. දැන් අපි වචනෙන් අපි කියනවා ආබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ගිවිසුමක් මේ ඇති කරගත්තා කියලා. නමුත් මේක දැන් පාද කියවගෙන යනකොට අපිට මේක තේරුම් කරලා දෙනකොට මට දැනෙච්ච දෙයක් තමයි ඇත්තටම මේකේ දෙවියන් වහන්සේගේ පැත්තෙන් පමණයි ගිවිසුමකට දෙවියන් වහන්සේ එන්නේ. මොකද ආබ්‍රහම් කිසිම කන්ඩිෂන් එකක් ආබ්‍රහම්ගේ පැත්තෙන් කියන්නේත් නැහැ. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ අර නිදි වර්ජිත වෙනවා. ආබ්‍රහම් මේ නිදිමත් ඇවිල්ලා ආබ්‍රහම් නිදා ගන්නවා මේ අවස්ථාවේදී. ඒතර ආබ්‍රහම් දකිනවා දෙවියන් වහන්සේ පමණක් අර දෙපළු කරපු සත්තු මැද්දෙන් යනවා. ඒ ආබ්‍රහම් ගියේ නෑ මේ ගිවිසුම දෙන්නම යන්න එපා. නමුත් ආබ්‍රහම් කියනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කමිට්මන්ට් එකක් වෙනවා. දෙවියන් වහන්සේ මම මේ ජාතිය අවුරුදු 400ක් තියෙනවා. ඊට පස්සේ මමම මේගොල්ලෝ බේර ගන්නවා. මමම ඔයාට මේ මෙතරම් ජාතියක් බිහි කරනවා කියලා ආබ්‍රහම්ගේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ස්වාමින් වහන්සේම ගිවිසුමකට බැඳෙනවා ආබ්‍රහම් එක්ක. ඊට පස්සේ අපි දකිනවා සාරා සහ ආබ්‍රහම් එකතු වෙලා මේ ප්‍රශ්නේ ඒගොල්ලෝගේ අතට අරගෙන මේ ගිවිසුම කඩ කරනවා. නමුත් කඩ කරා කියලා දෙවියන් වහන්සේ දඬුවමක් දුන්නෙත් නැහැ. එතන මට හිතුණ දෙයක් තමයි මේක කියවගෙන යනකොට මෙතන අර අනිත් තැන්වලදී ගිවිසුමක් ඇති කරගන්නට ඇති. නමුත් මෙතනදී මට දැනෙච්ච දේ තමයි දෙවියන් වහන්සේ තරම්ම ආදරණීයයි. ඒ අචර ආදරණීයද කියන දෙවියන් වහන්සේම මේ ගිවිසුමකට බැඳෙනවා ආබ්‍රහම්ට එක්ක කතා කරගෙන මම මේ දේවල් ඔබේ ජාතිය වෙනුවෙන් කරන්න යනවා කියලා. ඉතින් අපි ආබ්‍රහම්ගේ දරුවෝ අපි දැන් ලුක්ස් විශේෂය දැක්කා. දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම්ගේ දියණිය කියලා අර
වැකුදු ස්ත්‍රියට. ඒ හ්ම්. කියන්නේ ආබ්‍රහම්ගේ දියණිය කියලා දෙවියන් වහන්සේ ජේසු එතන කියනවා. ඒතර ජේසු තමයි ඒ කියන්නේ මේ ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ දෙවියන් වහන්සේ. හ්ම්. ඒ ජේසුම නැවත නව ගිවිසුමේදී කියනවා ආබ්‍රහම් කියද. ඒ කියන්නේ අර දෙගත්ත ගිවිසුම ස්වාමින් වහන්සේ තාමත් ඉෂ්ට කරමින් යන නව ගිවිසුම තුල. ඒතර මම දැක්කේ ඔය ගිවිසුම ඒ කාරණේ ඒක. ඒ කියන්නේ අපි කොතරම් ගිවිසුමෙන් පිටට ගියා අර මේ ඉස්මායිල්ව ගෙනාවත් ආබ්‍රහම් සහ සාරා ඒක අතට අරගෙන ඒ ගිවිසුම ඒගොල්ලෝගේ අතට අරගෙන නමුත් ස්වාමීන් වහන්සේ ගිවිසුමට එතරම් සානුකම්පිතව ජේසු එවන්න තීරණය කරන ඒ තැනකට දෙවියන් වහන්සේ ඒ කතාව ගෙනියනවා. ඉතින් ඒ නිසා මම දැක්ක කතාව ඒකයි. මේ අවස්ථාවේ. ඉතින් සුදි තාත්තේ මට මේ පණිවිඩය ගෙනාවා. thank you. God bless you. හාලෙලූයා. හාලෙලූයා. එතකොට එම නිසා තමයි ඒබ්‍රහෑම් මෙයා කරපු නැති හින්දා ජීසස්ට කුරුසයට යන්න වුණා. එම්කෝ ආමෙන් ආමෙන්. ජීසස්නේ මනුෂ්‍යව නිරූපණය කෙරුවේ. දැන් ඒකේ අර ගිනි මේකයි ටෝච් එකයි. ටෝච් එක කියන්නේ ජීසස් ප්‍රීන්කානේටඩ්. උන්වහන්සේ පරණ කිවිසුමේ ඒ ඇවිද්දේ මනුෂ්‍ය වෙනුවෙන්. උන්වහන්සේට අපි කියනවානේ son of God, son of man. එතකොට උන්වහන්සේ ඒ වෙලාවේ මනුෂ්‍යයන්ව රිප්‍රසන්ට් කරගෙන එතන ඇවිද්දා. නමුත් මනුෂ්‍යයක් වැටුණ හින්දා සෙකන්ඩ් ඇඩම් උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසයට ගියා. ඒ කිවිසුම ඉදිරියට කරගෙන යන්න. හalleluya. ආමෙන් ආමෙන්. Yes. Amen. Okay. Thank God. Yeah. තව කවුරු හරි සිතුවිල්ල බෙදා ගන්න. Hallelujah. Okay. Pastor Gani ඉන්නවද? තව කවුද ඉන්නේ? අපේ Pastor Ganesh. Hallelujah. Okay. Shalomi. Hallelujah. Okay. Minister Shirley එහෙනම් අපි යාඥා කළ කාලය බාර දීලා අවසන් කරමු. හරි පාස්ටර් අපි යාඥා කරමු. අපිට අපි ඉල්ලා සිටමු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පාස්ටර් නිව්ටන්. අපි කියමු පාස්ටර් නිව්ටන්ට මේ වෙලාව බාර කරලා යාඥා කරන්න කියලා. ඒ වගේම පස්සේ අපි මිනිත්තු 5ක් අරගෙන මේ අලුතෙන් අපිත් එක්ක දේවදාසෝ කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි ඒ අය ගැන පොඩ්ඩක් කතා කරන්න යනවා. ඒගොල්ලන් අපි හඳුන්වා ගන්න යනවා. Hallelujah. නිව්ටන්ට අපි කියමු කෙටියෙන් අපි ගැන යාඥා කරන්න කියලා. Okay. Pastor Newton, God bless you. Yes, God bless you, Pastor. Brother Shirley, Mama pray කරන්නම්. ඊට පස්සේ ආය අලුතෙන් ඉන්න අයව හඳුන්වන්න. හරි පාස්ටර්. Pastor Michael, thank you. Thank you. බොහොම ස්තුතියි පාඩම නිසා. මම යාඥා කරන්න ඉස්සෙල්ලා එක විනාඩියක් ගන්නවා හරියටම විනාඩියයි. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා. අපගේ මයිකල් අපොස්තුලතුමාගේ නිවසේ අවුරුදු දෙකක් මගේ ගමන් වාරවලදී ඇමරිකාවට එහෙ සති 3 ගානේ නවතින්න. ඒ වෙලාවේදී මෙතුමාගේ ජීවිතය තුළ මම ඉගෙනගත්තු දේවල් බොහෝයි. මක් නිසාද මට දැන් හොඳට තේරෙනවා දෙවියන් වහන්සේ මාව අරගෙන ගියේ මට උගන්වන පිණිසයි. Hallelujah. මම ගත්තු තීන්දුවක් තමයි මම ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි අතින් පයින් පුළුවන් තරම් වැඩ කරනවා. අතින් පයින් කරන්න තියෙන හැම දෙයක්ම කරන්න මම දෙවියන් වහන්සේ ඉදිරියේ අර කිවිසුමක් වගේ තීන්දුව කරගෙන මොකද මෙතුමා වැඩ කරන කෙනෙක්. එයාගේ ජීවිතේ මම දැක්ක එක තැනක ඉන්නේ නෑ. පෙට්ටි පොරෝනවා, බඩු ගේනවා, බඩු ගේන්න යනවා විශාල කාර්යයක්. ඒ වගේම මම දැක්ක දේ තමයි මෙතුමා සභා පාලකවරුන්ට පාලකවරයෙක් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රදේශයේ පාලකවරුන්ට නායකත්වය දෙන විවිධ ජාතීන් අතරින් එන පාලකවරුන්ට නායකත්වය දෙන කෙනෙක්. ඉතින් මට දැන් තේරෙනවා ඇයි දෙවියන් වහන්සේ මෙතුමා තුළ මේ ක්‍රියා කරන දේ අපිට පෙන්වන්නේ මතු අනාගතයේ අපේ ජීවිතයත් පාලකවරුන්ට සෙවණක් වන පිණිස. Hallelujah. අපි ඔක්කොම හලෙලුයා කියමු අපොස්තලතුමාගම. Hallelujah. ආමෙන්. හalleluya. හalleluya. ඒකම අවසාන දේ මෙතුමා මට දවසක් කියනවා. එතන 3 දෙනෙක් කියන පාස්ටර් චාල්ස් කියලා කෙනෙක්. එතුමා සමග අපි 3 දෙනා ගිවිසුමකට එමු කියලා කතා කරා.
ඒක දෙවියන් වහන්සේ කිව්වයි කියලා. ඒ නිසා මගේ දැන් කතාව වැඩි කරන්නේ මම. අපි ආරක්ෂා කරමු. ශුද්ධාත්ම දෙවියනි අපි ඔබ වහන්සේගේ වන්දනීය දෑතට නැවත නැවත බාර වෙමු. Hallelujah. ස්වාමිනී ශුද්ධ ගිවිසුමේ ගිවිසුම් ස්වාමිනී ඔබ වහන්සේ මනුෂ්‍යෝ සමග ඇති කරගත්තු බව අපිට පෙන්වනවා. ස්තුතියි දෙවි ස්වාමිනී මේ ගිවිසුම් ගැන අද අපෝස්තලතුමා තුලින් කතා කිරීම ගැන Tuti. මේ විෂය තව තවත් එකිනෙකා වැඩි වර්ධනය කරගෙන ස්වාමිනේ ගිවිසුම් ආරක්ෂා කරමින් ඒ ආරක්ෂා කිරීම තුළ ආශිර්වාදය ලබාගෙන ගමන් කිරීමට ඔබ වහන්සේ පුදුම කරුණාව අපි සියල්ලන්ටම දුන්නා. Tuti. දෙවි ස්වාමිනී අද දවසේදී මේ වැඩසටහනට රැස් වී සිටිනා වූ සියලුම අපගේ ගෞරවනීය ආදරණීය පාලකවරියන් අපි ඔබ වහන්සේ ඉදිරියේ තබා මෙසේ ආඥා කරන්නෙමු. ස්වාමිනී ගිවිසුම් අවබෝධ කර ගැනීමෙන් සහ ගිවිසුම් ආරක්ෂා කර ගැනීමෙන් ස්වර්ගයේ දෙවියන් වහන්සේ වන ඔබ වහන්සේ අපිව ඉතා විශාල මන්මාවත්වල ආශිර්වාද ගංගාවල ගෙනියන දෙවියන් වහන්සේ. Hallelujah. සාදෙවි පියාණනි ශුද්ධාත්ම දෙවියනි මේ සියලු දේම මෙම සියලු පාලකවරුන් ගෞරවනීය පාලකවරයන් අපි ඔබගේ දෑතට බාරවන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. Amen. ආමේන්. ආමේන්. Amen. 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 thank you pastor අපි වෙන යාඥා කරාට අපි අද පොඩි වෙලාවක් වෙන් කරන්න යනවා අපිත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න දේවදාසෝ කීප දෙනෙක් වඳුන ගන්න. මම ආරාධනා කරනවා හැකියාවක් තියෙනවා නම් ඒ දේවදාසෝ තමන්ගේ කැමරාවත් පොඩ්ඩක් ඔන් කරන්න අපිට මූණ ටිකක් බලා ගන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පාස්ටර් ඇෂ්ලි යටියන්තොට ප්‍රදේශයෙන් මිනිත්තු කීපයක් දෙන්න පුළුවන් ඔබතුමා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න. බොහොමත්ම ස්තුතියි. මම පාස්ටර් ඇෂ්ලි ලාසරස්. මම යටියන්තර ප්‍රදේශයේ සේවය කරන්නේ බැප්ටිස්ට් සභාවට සම්බන්ධව සේවය කරන්නේ. මම නියෝජනය කරන්නේ ගම්පහ ෆෙලෝෂිප් එක හරහා තමයි මේ සම්බන්ධ වුණේ මේ. Hallelujah. Thank you so much, Pastor Ashley. God bless you. God bless you. God bless you. God bless you. Okay. අර මතකයි Pastor. Welcome, Pastor. Oh. සහ තව අපිත් එක්ක එකතු වෙනවා පාස්ටර් ධර්මසේන ඒ කඩවත ප්‍රදේශයේ ඉඳලා තමයි එතුමා එකතු වෙන්නේ. ධර්මසිරි මම ආරාධනා කරනවා එතුමාටත් අපිත් එක්ක පොඩි වචනයක් බෙදා ගන්න. කියන්නේ තමන් ගැන පොඩ්ඩක් අඳුන්වලා දෙන්න කියලා. Hallelujah. 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 පාස්ටර් ධර්මසිරි මයික් එක මියුට් වෙලා තියෙන්නේ. මම පාස්ටර් ධර්මසිරි මම කඩවත ප්‍රදේශයේ ඇසෙම්බලි ඔෆ් ගෝඩ් සභාවේ සේවය කරන්නේ. මම පාස්ටර් නිව්ටන්ගේ ෆෙලෝෂිප් එක හරහා තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මම කාලයක් මේකේ හිටිය කාලයක්. නමුත් මට පසු කාලීනව මට පොඩ්ඩක් එතනින් අයින් වුණා. නමුත් නැවත වතාවක් පාස්ටර් සිරිවර්ධන මට ආරාධනා කළා. ඉතින් මට පොඩ්ඩක් අද පරක් වෙලා තමයි සම්බන්ධ වෙන්න උනේ. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පාස මයිකල්ගේ සේවය මම ලැබලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ කීප වතාවකදී තාම අනර්ග බලවත් දෙවියන් වහන්සේගේ මිනිසෙක්. ඉතින් මම සන්තෝෂ වෙනවා මේකට සම්බන්ධ වෙලා මේ එතුමාගේ ඉගැන්වීම් වලට සහභාගී වෙන්න ලැබිච්ච අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. Thank you. God bless you, Pastor Dharmasiri. Thank you. Thank you. Hallelujah. ඒ Welcome. වගේම පාස්ටර් උපුල් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් කඩවත ප්‍රදේශයෙන්ම මම එතුමාටත් ආරාධනා කරනවා එතුමා ගැන පොඩි විස්තරයක් අපිත් එක්ක බෙදා ගන්න කියලා. මම පාස්ටර් උපුල් කඩවත සියුම් පෙයාවුස් දේවස්ථානයේ විද්‍යානාස ස්තුති වන්දනා විශේෂයෙන්ම ස්තුති වන්දනා පාස්ටර් සිරිවර්ධන ආරාධනා කරේ. ඉතින් අද මම මේ අවස්ථාවට ඇතුළු වුණේ ස්වාමීන් වහන්සේ දේවදා Hallelujah. Pastor Paul, thank you so much. Yeah, God bless you. God bless you, Pastor. ගම පාස්ටර් අපිත් එක්ක ඉන්නවා පාස්ටර් ජයරත්න ප්‍රාගම ප්‍රදේශයෙන් අපි එතුමාටත් කෙටි වෙලාවක් දෙමු. No, Pastor Jara.
Amen. දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය. මම රාගම ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න අතර මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පඩල්ගම ප්‍රදේශයේ ද කැලෝරි හවුස් ප්‍රයා ඒ සභාවත් එක්ක සම්බන්ධව සේවය කරනවා. ඉතින් මම පාස නිව්ටන් සමග එතුමාගේ සහභාගීත්වයට ගම්පහ පාලකතුන්ගේ සහභාගීත්වයට සහභාගී වුණා. ගිය මාසේ ඔබතුමාව ඒදී බැහැ දැක්ක. ඔබතුමාගේ සේවය අනර්ගව මමත් මගේ භාර්යාවත් අත්දැක්කා. ඉතින් ඒ වෙලේම මම පස්සේ විවදන්න කිව්වා මාවත් සම්බන්ධ කරගන්න එතුමාගේ ගැනීම එක්ක කියලා. මම අද බොහෝම ස්තුති කරනවා ඔබතුමාට මේ අනර්ග ගිවිසුම විශේෂයෙන්ම මේ ගිවිසුමේදී දැනගත්ත වටිනාකමක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අර ගිනි උලක් වශයෙන් පැමිණීමත් එතුමා දැන් අපිත් එක්ක ඇති කරලා දෙන මේ ලේ ගිවිසුම කොතරම් අපි ප්‍රකාශ කළ යුතුද? උන්වහන්සේ කියන මම නුඹව කිසිදාක අත්හරින්නේ නැහැ, මම නුඹෙන් ආන්නේ. අපි මේක යක්ෂයාට ප්‍රකාශ කරනවා මදි කියන එක තමයි මට ඇඟේ ගියේ. මම ඔබතුමාට අනේක වාරයක් ස්තුති කරනවා. මම එක හැම වචනයක්ම ලියාගත්තා. දෙවියන් වහන්සේට ස්තුතියි ඔබතුමා සමග ඉදිරි කාලයක් ගත කරන්න ලැබීම ගැන. Hallelujah. Amen. Thank you, Pastor. Yeah, Rabbi. Thank you. Amen. Amen. ඒ වගේම පාස්ටර් සමන් ඉන්නවා අපිත් එක්ක මම හිතන්නේ ජායල ප්‍රදේශයෙන්. අපි එතුමාටත් කෙටි වෙලාවක් දෙමු. සමන් පනාගොඩ. Hallelujah. දෙවියන් ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග අවස්ථාව දුන්න නිසා. ඒ වගේම පාලකරුන් අතරේ සේවය කරන ඇමරිකාවේ ඒ වගේම ලෝකයේ දෙවියන් වහන්සේ අධිගියන දෙවියන් වහන්සේගේ ආලේපත් 16ට සවන් දෙන්න සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ විශේෂ අවස්ථාවක් මේ කාලේ මට දුන්න නිසා ස්තුති කරනවා. ශ්‍රී ලංකාවේ දේර ක්‍රිස්තියානි සහභාගීත්ව නිකායක පාලකවරයෙක් වශයෙන් වැඩ කරන අතර පාස්ටර් නිව්ටන් සමග ගම්පහ සහභාගීකමේ කටයුතු කරනවා. පළමුවෙන්ම මට ගිය අවුරුද්දේ පාස්ටර් නිව්ටන් ආරාධනා කළා. මේ අවුරුද්දේ පාස්ටර් සිරිවර්ධන ඒ වගේම ශ්‍රී පුතා සමග ආරාධනා කළා. ඒකල ප්‍රදේශයේ ක්‍රිතුමග යාඥා මධ්‍යස්ථානයේ පාලකවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ස්තුති කරනවා අනර්ග පාඩම. ඒ වගේම අවුරුදු 36ක් තිස්සේ සේවය කළත් අද අලුත් රෙවලේෂන් එකක් එහෙම නැත්නම් ආලෝකමත් කිරීම මේ විශේෂ අපොස්තරු 16 තුලින් මට ස්වාමීන් වහන්සේ පෙන්වන්න කළා ලොකු ධෛර්යයක් ලොකු ශක්තියක් මටත් මගේ භාර්යාවටත් දරුවන්ට ලොකු ආශිර්වාදයක් නැවතත් සියලු ගෞරවය මහිමේ දෙවියන් වහන්සේට අවසානයේ ප්‍රකට කරනවා. බොහොම ස්තුති පාස්ටර්. God bless you. God bless you, Pastor. Hallelujah. Thank you so much. Yeah. Okay. Hallelujah. Okay, Pastor, Minister. අද දවසේ අපිත් එක්ක අලුතෙන් එකතු වුණු අය ඉන්නේ එපමණයි. අනිත් හැම කෙනෙක්ම අපි අඳුරන අය. ඉතින් අපි හිතනවා කාලය අවසන් වෙලා තියෙන බැවින් හැම කෙනෙක්ටම ජේසු පිටයි. Jésù Peter, God bless you. God bless you. Pastor. Yes, we die. God bless you.